එලොවෙල වොයිස් අද ඉතින් ගෙනල්ලා තියෙන අපේ ඉන්ටර්නල් පැනල් එක. පේනවා ඇති ඉතින් ESP line ඔක්කොම තියෙනවා. මුලින්ම මේ එමුලේටර් එක කනෙක්ට් කරගන්න ඕන. අර කනෙක්ට් කියලා බටන් එකක් තිබ්බ අන්න ඒක ක්ලික් කරලා කනෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ තමයි මේ ඔය ESP එක ඔන් කරගන්න තියෙන්නේ. ESP පේනවා ඇති අර හෙල්ත් එකේම හරියටම පේනවා. මේකේ මේ mode function දෙකක් තියෙනවා. කියන්නේ මේ visible එක තියෙනවා, තව enemy pool එක තියෙනවා. දෙකෙන් කැමතියක් යූස් කරන්න පුළුවන්. enemy pool එක තමයි සාමාන්‍ය powerful. අපි පොඩ්ඩක් ගහලා බලමු. මේක එක්ස්ට්‍රා ෆන්ක්ෂන් තියෙන දැන් මේ fly hack එක එහෙම දැන් මේ යූස් කරන්න පුළුවන්. fly hack එක සේව් මේ hot key එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ තියෙන එක චේන්ජ් කරලා ඒක දාලා ඇඩ් කරගෙන ඊට පස්සේ ඒක යූස් කරන්න තමයි ඉතින් තියෙන්නේ. ඊට පස්සේ aim bot visible එක මේකට එක එක නම් කියනවා. කැමති නමක් කියා ගන්න පුළුවන්. visible කියනවා, AI කියනවා. ඔහොම තමයි මේ AI මේ visible එක තියෙන්නේ. එක shot එකක් බඩට මේ body shot එකක් ගිහලා තමයි යන්නේ. හරි. එකපාර ඔළුව යන්නේ නැහැ. ඔළුව යන වෙලාවලුත් තියෙන එකපාර කැමති අර ඩ්‍රැග් කරලා ගහුවොත් ඔළුව යනවා. නැතුව ඉතින් බොඩි ෂොට් එකක් ගිහලා තමයි යන්නේ. පේන හැටි ඉතින් අර මවුස් එක හෝල්ඩ් කරගෙන ඉද්දි මේ බොඩි ෂොට් එකක් ගිහලා යන්නේ. අර ඩ්‍රැග් කරලා ගහුවොත් මේ හෙඩ් යන්නේ දැන් මෙහෙම නිකන් නෝමල් ගහුවොත් අර ඇඟට යන්නේ. අර ඩ්‍රැග් කරගෙන ගහන ගන් තියෙනවනේ. ඒ කියන්නේ අර ගොඩක් වෙලා ප්‍රෙස් කරගෙන ගහන ගන් මැෂින් ගන් වගේ ගහද්දි ඔළුව විතරයි ඉතින් යන්නේ. මේකෙන් මේ උඩ් එකකින් වගේ ගහන්නත් පුළුවන්. ඉතින් වන් ටැප් එක ගහන විදියත් එක්ක තමයි ඉතින් තියෙන්නේ. දැන් මේක පේන හැටි අර අල්ලන්න විතරයි තියෙන ඔළුව යන්නේ ඔක්කොම. බොඩි ෂොට් එකක් ගිහිල්ලා ඊළඟට හෙඩ් එක යනවා. මේ ලයිව් ස්ට්‍රීම් කරන එකෙන්ටත් දැන් මේ ESP line එකට ස්ට්‍රීම් මෝඩ් තියෙනවා. මේ ෂේප් එක ගහන්න පුළුවන්. දැන් මේ විසිබල් එක ගහද්දිම කාටවත් සැකයි දෙන්නෙත් නැහැ මේ මොකක්දයි ගහන්නේ කියලා. ඒකින්ද මේ කිසි අවුලක් නැතුව යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ අපේ එන මේ පූල් එක තියෙනවා. දෙකම එකපාර ගහන්න එපා. මේ දෙක වෙන වෙනම ගහන්න ඕන. ස්පින් බෝට් එකක් තියෙනවා. එතකොට අර අපිට එකපාර කාටවත් මේ ෆයර් ගන්න බෑ. අපි අරගෙන ඉඳලා ලේසි එකට හෙඩ් එකක් ගන්න බෑ. මේක දාගෙන ගහද්දි කොහොමත් මේ වෙන එකට අපිට අවිල්ල ගහලා යන්න අමාරුයි. දැන් මේ පේනවා ඇති මේ ස්කෝප් කරාම ස්කෝප් එකේ අර හෙඩ් එකට එනමිය මේ අර ඇදිලා එනවා. ඒක එනමි පූල් ෆෝස් සේම් මැග්නට් පූල් අර එක එක නම් කියනවා කැමතියක් කියා ගන්න පුළුවන්. ඔක්කොගෙම වෙන්නේ එකම එක තමයි ඉතින්. මේක බොඩි ෂොට් උත් යනවා. අර හෙඩ් ෂොට් රේට් බැලන්ස් එන්නේම හදලා තියෙන්නේ. මේ ඔළුව යන වෙලාවට ඔළුත් යනවා. බොඩි ෂොට් උත් යනවා. මැච් එක ඇතුළට ගිහිල්ලා ගහලා පෙන්නන්න. මැච් එක ඇතුලේ පේන හැටි ඉතින් ඔළුව යනවා සුප්‍රියටම යනවා ආයි. ඊට පස්සේ මේ පැනල් බයි කරන්න ඕන කට්ටිය Discord server එකට join වෙන්න. Discord server එකට join වෙලා මේ inbox message එකක් දාන්න මේ පැනල් එක බයි ගන්න ඕන කියලා. ගොඩක් මේ සාධාරණ ගණනකට ඉතින් පැනල් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් දැන් මේ වීඩියෝ එකට සාමාන්‍ය views ගියොත් ඊළඟට මේ පැනල් එක අපි free use කරන්න මේ දෙන්නම් ටික දවසකට මේ ඒකින්ද හැමෝම like එකක් දාලා මේ share කරන්න කට්ටියට මේ free fire ගන්න කට්ටිය share කරන්න. ඉතින් පේනවා ඇති මේ බොඩි ෂොට් උත් යනවා. මේ ස්කෝප් කරලා ගාන සාමාන්‍යයෙන් වැඩිපුර හෙඩ් යනවා. නෝමල් ගාදී මේ යනකොට වඩා ස්කෝප් කරලා ගාදී යනවා. පේනවා ඇති ළඟත් යනවා දුරත් යනවා ඕන තැනක ගහන්න පුළුවන්. අර දුර ඉන්න කාට ගහන්න ගිහලා ළඟ එකා ගැව්වා. හරි අවුලක්. එහෙනම් බොයිස් අපි ආයි වීඩියෝ එකකින් සෙට් වෙමු. කට්ටියම like කරලා share කරලා subscribe කරලා තියාගන්න.